phone. Hurry up. Hurry up. Ni haraka. කවුද? සර් මේ ඉස්සරහා මීහරක් මාරු වෙනවා. උන්ට ලයිසන් නැහැනේ සර්. අම්මා. කෝලේකම වෙව? තුමා විරුද්ධවාදී ඉස්සුවාවද්ද? වැව? ඊයේ විරුද්ධවාදියෙක් ඉස්සුවා නම් අද මම මෙතන ඇවිල්ලා විරුද්ධ කරන්නේ විරුද්ධවාදියාගේ අහවල් එකද? කොහොමද? කොමියෝ වැව? අන්න ඇමතුමා කතා කරන. බබා එනෝ පෙන්නපන්. සර් මේ තියෙන්නේ සර් මේ ගල්ලතුරා සකස් කරපු පැතිබැම්. මේ තමයි සර් සොරවුව. එතකොට මේ පිටවාන මෙතනට ජලය වර්ග අඩි 23400 බෝරුවා. මේක නෙමෙයි. මෙතන හදලා තියෙන දේ පෙන්නහ. ඉන්න සර් මං ඉක්මනට කොන්ට්‍රැක්ටර් අරන් එන්න. අරුවට කියපන් හිස් අතින් එන්න එපා කියලා. වැවත් අරන් එන්න කියපන්. සර් කලබල වෙන්න එපා සර්. ඌ වැව අරන් එයි. වැව අරන් එයි? රෙද්ද. මේ මාධ්‍යකාරියෝ ටික මාව කයි. තෝවත් කයි. ඇමතුමාට හොඳටම කේන්ති ගිහින් තියෙන්නේ. සර් දන්නවනේ සර්. මම ළමයි 4 දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. නෑ සර්. 4 දෙනාම මගේ නෙමෙයි සර්. දෙන්නයි මගේ. සර් හෙලෝ. දැන් හැමෝම බලනවා ඇති මෙතන විවෘත කරන්න තියෙන වැවකෝ කියලා. ඇමතිතුමා අපි හිතුවේ අර පුට්ටු පාලං හදනවා වගේ කොළඹ හදලා වැව මෙහෙ ගෙනල්ලා හයි කරයි කියලා. අපට අවශ්‍ය වුණේ හැමෝගෙම net මේ සඳහා යොමු කරන්න. අපේ අමාත්‍යාංශයත් ඒ වගේම මගේ මේ ලේකම්තුමත් මේ කෙරෙහි විශේෂ අධ්‍යයනයක් කළා හොයාගත්තා. අතීතයේ පළමු වන විමල ධර්ම පරාක්‍රම බාහු රජතුමාගේ කාලයේදී මෙතන කවදාවත් නොසිදෙන ජල උණාවක් තිබුණා කියලා. ඒ ජල උණාව ඒ දිය බුබුල හොයාගත්තොත් අපිට කවදාවත් නොසිදෙන වැවක් මෙතන හදා ගන්න පුළුවන් අපේ හාමුදුරනේ සහෝදරවරුනි. ලංකාවට පමණක් නෙමෙයි අපිට ඉන්දියාවටත් වතුර දෙන්න පුළුවන්. වැවක් මෙතන හදා ගන්න පුළුවන් සහෝදරවරුනි. සතුටුයි? මයික් එක ගන්නවා. මේ තියෙන්නේ ඒ රන්දියවරේ සංකේතය. තාමත් මෙතන තෙත් වෙලා තියෙන්නේ ඒ දිය බුබුල නිසා. මේ රන්දියවර මතු කර ගැනීමට කොච්චර සල්ලි වෙදන් වුණත් මම පසුබට වෙන්නේ නැහැ සහෝදරවරුනි. මේ සඳහා දැනටමත් අපට රටවල් 4කින් ණය ආධාර දෙන්න සූදානමින් සිටිනවා. මේ රත්තරන් වතුර ටික ලේකම්තුමා ඉදා රත්තරන් වතුර ටික සතුටුයි? මේ සහෝදරවරුන්ට දැම්ම යන්න හදිසියක් නෑනේ. අපි මේ සිට තට්ටුවක් දෙකක් දාලා සින්දුවක් දෙකක් කියලා ටිකක් රැවෙලා යව්.
දැන් ඉතින් ඇඬුව ඇතිනේ සර්. අඩන්න නෙවෙයි මට දැන් වහගන්න වෙලා තියෙන්නේ. මං අපේ මිනිස්සුන්ට බෝර දෙන්නේ. කෝටි 4ට මොකද වුනේ? ලේකමෝ. කලබල වෙන්න එපා සර්. අපි ඒ වෙලාවේ ජාමේ බේරගත්තනේ. ජාමේ 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 මේ ජාමේ ගියා. කෝටි 4 මොකද උනේ? මේකනේ සර්. සර් කිව්වනේ මේ වැඩෙන් අපිට 150ක කමිෂන් එකක් තියෙනවා කියලා. ඒක දැනගත්ත ගමන් සර්ගේ මැඩම් කෝටි 2ක් අරගෙන සිංගප්පූරු ගියා සර්. ඒක සිංගප්පූරු ගියාද? ඉතින් තෝ මොකටද අඬන්නේ? ඒක සිංගප්පූරු ගියා නම් ඉතින් මේ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වුණාට ලේකමෝ හෙට උදේ වෙනකොට පත්තරකාරයෝ සේරම මේවයි විස්තර පත්තරවල දායි. ඒකටනේ සර් අපි කලබල වෙනවනේ. මාධ්‍ය සදාචාරයේ අනාගතය වගේ මාතෘකාවක් ඇදගත්තව ඒගොල්ලෝ කොළඹ යන්නේ හෙට හවස. හෙට උදේ පත්තරේ අවුට් වෙනවනේ. අනිත් එක මෙහි ෆෝන් වලට සිග්නල් නැහැ. අපිට බය වෙන්න කිසිම දෙයක් නැහැ. සතුටුයි සතුටුයි වගේ තියෙනවා. ඔන්න බලපන් ලේකමෝ උඹ විතරයි මට පිටට හිටියේ. මම උඹව රකින්නවා වගේම උඹ මාව රකින්න ඕනේ. එතකොට තමයි අපේ පැවැත්ම තියෙන්නේ. ලුවියට ගෑන් හෙට උදේ මාව ඇවිල්ලා හම්බෙන්නේ කියලා. ඕක කෝටි 2ක් කරන් තාම වැව හදලා නැහැ. ඕක හෙට තමයි මගේ හෙට දැනගන්නේ. අනේ අම්මපල්ලා මෙහෙමත් කාලකන්නිකම. කොහොමම නිදා ගන්නවා. මාස 4කින්වත් පඩියක් කියලා දෙයක් මේ ගෙදරට ගෙනාවද? මම මේ ගෙදර යුද්ධේ තනියම කරගෙන යනවා. යකෝ තම්බල දෙන දෙයක් කාලා ගෙට වෙලා හිටහන්කෝ. අර භූතයා ළඟට වැඩට යනවා කියලා යනවා මන් දන්නේ මොන ලෝකෙක යනවද කියලා. අනේ අම්මපල්ලා අපේ අම්මලත් මාව දාපු අමාරුවක්. යකෝ මේ ලෝකෙ පිරිමි කියලා එකෙක්වත් හිටියේ නැද්ද? මේ පමයට මාව කසාද බඳලා දුන්නේ. තමුසේ මීට පස්සේ මේ ගෙදරට වෙලා උයා පිහාගෙන නිදා ගන්නවා. මම හොඳ රස්සාවකට ගිහිල්ලා මේ ගේ නඩත්තු කරගන්නවා. අද උදේම ස්පෝටනිය වෙලා යනවද මන් දන්නේ. අම්මා වැල්ලගත්ත බෙරේ ගහන්න කිව්ව නිසා ඉවසනවා. නැත්තම් අනේ අම්මපල්ලා මූ මෙච්චර කියලාත් ගානක් නැතුව ඉන්න හැටි. අද පඩි නොගෙන ආවොත් මාව නරක ගෑණි කියලා කියන්නේ. දන්නවනේ මාව අවශ්‍යගත්තොත් වෙන දේ. මොකද මිහිරියෝ ඔයා අද උදෙන්ම ස්පෝටනය වෙලා. මොකද්ද ස්පෝටනේ කියන්නේ? ස්පෝටනය වෙලා කියන්නේ ළමයෝ පුපුරන එක. දැන් බලන්න කස පුපුරන හඬ. කස ස්පෝටනය වෙන හඬ. පැහැදිලි? හැබැයි මිහිරියෝ ඔයා ඔය විදිහට හැම තිස්සෙම ස්පෝටනය වෙන්න ගියොත් කොයි වෙලාවක හරි ඔයාගේ ඇඟේ නහරයක් ස්පෝටනය වෙයි. පැහැදිලි? දැන් තමසිට මාව විහිළුවක් නේ? ආනේ. අද තමයි තමුසේ මගේ හැටි ඉගෙන ගන්න. පඩි පැකට් එක නැතුව අද ගෙදර එනවා නෙවෙයි. තමුසේ මොන ලෝකේ තොලෙන්චු උනත් මට කමක් නෑ. H2O. ස්පෝටනය වෙන්න පුළුවන්. ස්පෝටනය තමයි. ෆයර්. හරිද? අම්මා.
මොකද්ද? මේ මගුල තව මොනව උල් කරන්නද සර්? පෑනකින් ලිව්වනම් ඉවරයිනේ. පෑනකින් ලියනවා. හැමදාම කියනවා මගේ අල්ලට දාඩිය දානවා. පෑනකින් ලිව්වහම බොඳ වෙනවයි අරකයි මේකයි. පුරුදු පෑන්කල හොඳයි ඕයි. එක සමීකරණයක් වෙනස් වුණොත් එහෙම ඒක ස්ෆෝටනය වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නෙමෙයි සර්. ස්ෆෝටනය වෙලා. ඒ කොහෙද? අපේ ගෙදර. ඒ මොකද? සර් මේ මාසේ ඉවර වෙන්නත් ළඟයි. මේ මාසෙ කිව්වේ. මේ මාසේ කිව්වේ? මේ මාසේ කිව්වේ 2012 ජූලි 26. ජූලි 7යි. ඒ කියන්නේ ජූලි 7 පහුවෙලා. දැන් තමුසෙ මොකටද මේ ජූලි මාසෙ ගැන කතා කරන්නේ? කතා කරනවා නොවැම්බර් මාසෙ ගැන. නොවැම්බර් මාසෙ තමයි පරමාණුවේ න්‍යෂ්ටිය ස්ෆෝටනය කරලා. න්‍යෂ්ටිය නෙමෙයි. මගේ ගෑනිට දිස්ත්‍රිය වෙහිලා. මගේ ඔළුව කන්න හදනවා. මාස 4ක බැරි නම් එක මාසයක පඩි දෙනවකෝ. කොයි මාසෙද? කොයි මාසේ හරි කමන්නේ දන්නවනේ ඉතින් ගෑනුන්ගේ හැටි. කොහේ තියෙන සල්ලියක්ද? කොහේ තියෙන සල්ලියක් හරි කමන්නේ දීපන්කෝ. සල්ලි තියෙන්න එපා දෙන්න. අපරාධ බන් තෝ බේරගත්තා. පළයක යන්නේ. සර් මං ජීවත් වෙන්න ඕනේ. ඉතින් ජීවත් වෙනවාකෝ. ඉතින් ජීවත් ආයේ සල්ලි ගැන මතක් කරනවා. ඒයි මට මගේ සල්ලි දීපන්. නැත්තම් මං වහකාලා මැරෙනවා හරිද? උඹට ඇහුණාද? මට අද මගේ සල්ලි දීපන්. නැත්තම් මං අද මෙතනම වහකාලා මැරෙනවා. එතකොට උඹට හිරේ තමයි පරීක්ෂණ කරන්න වෙන්නේ. මු යනවනේ. යකෝ මේක හරි වැඩක් නේ. බීරෙක් වැඩ කරනවා මෙතන. එහෙන් ගෑණි මගේ ඔළුව කණ්ඩ හදනවා. හිටපල්ලා. අද උඹලට හොඳ පාඩමක් උගන්වන්න. හිටපල්ලා. යකෝ මූසල ගෑණි. මම මලාට පස්සේ කියාපිය මගේ රංකද මගේ පෙම්පිට ඊට පස්සේ කාපිය මගේ මලබත ගහනවා. තන බිමේ බට පුත්තිරි ගහක්වත් හොල්ලල නෑ. කෝටි 7. මං තම්සර මෙතන පඩි දීලා තියාගෙන ඉන්නේ පඹයෙක් වගේ වෙනෙන නෙමෙයි ඔයි. තමුසේ මහ ලොකුවට කිව්වේ මාධ්‍ය සහෝදරයෝ ටික හෝටලෙට ගෙනාවා. ඒගොල්ලෝ මේසෙට ගහලා සින්දුවක් දෙකක් කියලා ගෙදර යනකොට හෙට දවල් වෙයි කියලා. ඔයි දවල් තරු පෙන්න තියෙන්නේ මට. බල්ලා මත්තක තියාගනිල්ලා මන් නැති වෙච්ච දවසට වලට යන එන මන් නැති වෙන වෙත්තිය. යන්නේ මන් නැති වෙන්නේ යාට නෙමෙයි මට. මන් දැන් කොහොමද ඩොග් ෂෝ එකට යන්නේ? එතන ඉන්න ගෑනු ටික මාව කන්න හදයි. ඇත්තටම ඔයාලට ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලවත් නැද්ද? මේ මහ ජනතාවගේ සල්ලි වලින් කන්න තමුසලට ලැජ්ජ නැද්ද? මං එකක් කියන්නම්. ඈ බං. දැන් කොන්ත්‍රාත්තුව කරලා තියෙන්නේ ඒකගේ මල්ලිද මගේ මල්ලිද? ඒකේ ඩොග් ෂෝ. තමසෙමට භූතයෙක් දුවයි. මම භූතෙක් තමයි. බය වෙන්න එපා. දැන් අපි දෙන්න අතර ලොකු වෙනසක් නෑ. ඒ කියන්නේ
ඒ කියන්නේ මම මැරිලා. අයියෝ මිහිරි. මට ඔයාට සලකන්නත් බැරි වුණා. මගේ අවසන් කටයුතු කරන්න ඔයාගේ අතේ සතේ නෑ නේද රත්තරන්? ඔන්න රත්තරන් කිව්වහම මතක්ුනේ මං ඔයාගේ රත්තරන් වලලු දෙකත් ඔයාට ඔරෙන් උගස් තිබ්බ රත්තරන්. උඹ හිනාවයන් උඹ හිනාවයන් මිනිහෙක් මනුස්ස ආත්මයෙන් චුත වුණාම භූතයින්ට මෙච්චර ආතල් කියලා මම අදයි දැනගත්තේ. තාමුසේ මැරිලා නෑ ඔයි. මොකද ඔයි මැරිලා නැත්තේ? මම මැරිලා. අනේ මගේ මිහිරි ආට සැප දෙන්න ගිහිල්ලා මට සැතපෙන්න සිද්ධ වුණා. අනේ මගේ මිහිරි මේ වෙලාවේ මොනවා කරනවද දන්නේ නෑ. මේ තමුසේගේ පවුලගේ නම මිහිරිද? නෑ මිහිරානි. ආදරයට ගෙදෙට්ට කියන්නේ මිහිරි කියලා. අර දේවිකා මිහිරානිද? නෑ ඕයි රූපිකා මිහිරානි. අන්න තමුසේගේ රූපිකා මිහිරානි සැපට නිදි. උඹ අපේ ගෙවල් පැත්තේ ගිහිල්ලා ආවා? අනේ ඵලයන් මම බොරු නොකිය යන්න. බොරු කියන්නේ මොකටද? භූතයෙකුට හිතුන ගමන් ඕන තැනකට පටස් ගාලා යන්න පුළුවන්. ඔව්නේ. මම මොකටද මෙතන හදාන්නේ ඉන්නේ? මටත් යන්න පුළුවන්. මිහිරි! මාර චොට්ටයක් ඇදුනේ. මොකද මට දොර හරහා යන්න බැරි වුණේ? භූතේන්ට යන්න පුළුවන්. ඔහේ භූතයෙක් නෙවෙයි. ඔහේ මැරිලා නෑ. ඒව පේන්නේ නැති එක විතරයි. මැරුණා නම් එකක්. දැන් මං කොහොමද මිහිරි බලන්න යන්නේ? මටත් තියෙන ප්‍රශ්නේ ඕකම තමයි. මටත් ඕන කරන්නේ මිනිස්සුන්ට පේන්නේ. තමුසෙට මොකද උනේ? කලවම් කරලා බිව්වද? නෑ වට කරන් ගැහුවා. මං ජීවත් වුණේ 45 වත්තේ. මීට කලින් අපේ 45 වත්ත සුද්දෙක් සල්ලි වලට ගන්න සූදානම් වුණා. අන්න ඒ වෙලාවේ පළුටු පාන ඇමතියා ඒකෙන් අපිව බේරගත්තා. ඉතින් ඇයි තමුසේ ආව සැක කරන්නේ? මට මිනිහාගේ කරුණාව ඇල්ලුවේ නෑ. මට හිතෙන්නේ ඒකත් පළුටු පානගේ කපටි වැඩක් කියලා.
භූතයෙක් වෙලා තමුසට ඇත්ත දැනගන්න බැරි වුණානේ. මං කාලයක් පල්ටු පාන ඇමතියාගේ පිටිපස්සේ වැටලා ඇවිද ඇවිද හිටියා. ඒ වුණාට මට හරි හොඩුවාවක් හොයාගන්න බැරි වුණා. පස්සේ ඉතින් මේ මහාචාර්යතුමාගේ පස්සේ වැටුණයින් එවිල්ලේ හැමම නැති වෙලා ගියා. මහාචාර්යතුමා පස්සේ ගියේ මොකද? මට මගේ අම්මට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න උවමනා වුණා. මේ මහාචාර්යතුමා මිනිසුන්ට නොපෙනී ගිහිල්ලා නැවත පේන්න පුළුවන් විදිහේ බෙහෙතක් හදන පරිශ්‍රණයක් කරනවා. මං ඒක නිසා මෙතන නැවතුණා. කෝ දැන් පේන බේත හදලා තියෙන්නේ? පේන බෙහෙත නෙමෙයි නොපෙනෙන බෙහෙතවත් තාම හදාගන්න බැරි වුණා. තමුසෙක් මං වෙලා නොපෙනෙන බෙහෙත හදාගත්තට මොනව කරන්නද? දැන් ඉතින් තමුසෙටත් වෙන්නේ මට වගේම මෙයා පේන බෙහෙත හදනකම් මෙතෙන්ට වෙලා බලන් ඉන්න. මට බලන් ඉන්න බෑ. මට පේන්න ඕනේ. කරන්න මොන හරි කියනවාකෝ. hina වෙනවා. hina වෙනවා. තමුසේ hina වෙනවා. මට තමුසේ මන් දන්නවා පේන්නේ ඉන්නේ කොහොමද කියලා. විසඳුම තියෙන්නේ අත ළඟ. H2O ජලය. ජලය. මොකද විමුක්තිය hina වෙන්නේ? වතුර ගෑවුනහම පේනවා නම් මං සත් සමුදුර යටින් ගිහිල්ලා හරි පේන්න එනවනේ. අනේ ඈ තමුසේ hina වුණාට අර බලනවා. ඒ මිනිහට මාව පෙනිලා. මාමේ කොහොමද? මාළුන්ට අත වෙනවා විතරයි. මුන් නෑකන් කියන්නත් පටන් අරන්. බෑනලා හිනා එල්ලෙමුකෝ කොක්කේ. අන්න එල්ලෙනවා ගින් කොක්කේ. මිනිහා අතවනලා තින්නේ තමුසෙට නෙමෙයි මාළුන්ට. කිව්වත් වගේ යකෝ බෑනලා කොකු නැතුව මොකද එනවා? අද නම්බට වැඩි. මට කෙසෙල් ගෙඩි දෙකකුත් දෙන්න. ඔන්න කේල් ගෙඩි දෙකක් දීපන්. කාටද? නංගිටයි මටයි. පිස්සුද? සීනි වලට 55යි, පොල් ගෙඩි 45යි. පෑන්. ගිහින් සල්ලි තියෙන වෙලාවක ඇවිල්ලා නංගිත් එක්ක කේල් ගෙඩි දෙකක් කාපන්. මොකද බල තෝ කරේ අලුත් දේ වැඩේ? ඔන්න මම පොකෝ මුදලාලි මේ නැටුමක්වත් පුරුදු වෙනවද? ඔව් මේ නැටුමක් පුරුදු වෙනවා. මොකද්ද වන්නම? මේක ඇවිල්ලා රම කැන්වන්නම. අත වශයෙන්ම මේක නටන්නේ කේල් කැන්වටේ විතරයි. මේක නටලා ඉවර වෙනකොට මේ වගේ අමු කේල් මේ වගේ ඉදෙනවා. ඒ වගේම තමයි ඔය කඩවල වලට ඇවිත් තමුන් ගන්නාපු දේවල් නොකිය වෙන වෙන මගුල් හොයන ගෑනුන්ට වස්වදිනවා. ආන මාළු කෝලි කුට්ටු ඇම්බුම් චිකින් බුම් බුම් චිකින් බුම් බුම් මුන් තමයි. ආන්න ඒ වගේ අසාධාරණයට විරුද්ධව සටන් කරන්න ඕනේ. ඒකට ඔය නොපෙනී සිටීමේ බලය හරිම වැදගත්. මාව ඉතින් කාටවත් පේන්නේ නැති වුණාට මොකද මට කිසි දෙයක් අල්ලන්න කරන්න බෑනේ. තමුසට ඒක පුළුවන්.
ඈ බං උඹ කියන්නේ මුළු ජීවිත කාලෙම මෙහෙම නොපෙනී ඉඳගෙන දුක් විඳින ඉඳයි කියලාද? නැත්තම් අර සුපර්මෑන් හරි ස්පයිඩර්මෑන් හරි වෙන්නේ කියලාද? අම්මා පල්ල මේ අමරවීරය ඇරෙන්න වෙන කෙනෙක් නැද්ද මේ බේත හදාගන්න? පැහැදිලිවම පරණ වෙද පොතක් තියෙන තැනක් මං හොයාගත්තා. ඒකේ තියෙනවා ඔය පේන බේත හදාගන්න විදිය. හැබැයි මං තමුසට ඒකට උදව් කරන්නේ තමුසමට පොරොන්දු වෙන්න ඕනේ සමාජ අසාධාරණයක් දැකපු ගමන් නැවතත් නොපෙනී ගිහිල්ලා ඒ සමාජ අසාධාරණ විරුද්ධව සටන් කරනවා කියලා. අම්මෝ මේතිමක් වගේ. හරි මං පොරොන්දු වෙන්නම්. කොහොම හරි මේ පේන බේත හදලා දෙනවා. එන්න යන්. මේ ඔය වැඩේට මම තනිකරම විරුද්ධයි. තමුසට ලැබිච්ච අසාමාන්‍ය බලයෙන් හොරගම් කරන්න ඉඩ දෙන්න බෑ. කටවහගෙන ඉන්නවා බෝතියෝ. මං කොහොම හරි මෙහෙට බඩු ටිකක් අරන් යන්න ඕනේ. ඒක හොඳ වැඩක් තමයි. ඒ වුණාට ඒක කරන්න ඕනේ වංචාවෙන් නෙමෙයි. මම මගේ වැඩක් බලා ගන්නම්. උඹ උඹේ වැඩක් බලා ගන්න. ඇත්තද? එහෙමනම් පේන බේතත් උඹම හදාගන්න. විමුක්තියෝ ඔහොම ඉන්නවා. මං පොරොන්දු වෙනවා. මං පොරොන්දු වෙනවා. ඔන්න දැන් එනවා අසාධාරණයෙන් හම්බ කරපු එකෙක්. අර බඩාද? ඒ සද්දන්තයෙන් අපි ගත්තට කමක් නෑ. Mr. Fernando. හොඳ වෙලාවට මිහිරි නැත්තේ. ඒක ඇත්ත. හිටියනම් බඩුමලු ගොඩක් එනවා දැකලා සිහිය නැති වෙයි. මොනවාද ඔය ලියන්නේ? මම මෙහෙට ලියනවා විද්‍යාගාරේ වැඩකට ඈතට යනවා කියලා. නැත්තම් එයා බය වෙයි. පැහැදිලි නේ? මේ ඉක්මනට එනවා. එහා ගෙදර ගෑණියෝ මිනිහා මරන්න හදනවා. ඈ? ඒ සීදේවි ගෑණිට අත උස්සන්න ඒ මූසලයට යකා වැහිලාද? යන්. වැඩ ළඟට යන්. මෙතෙන්ට පේනවා හොරයි. එතෙන්ට පේනවා හොඳට. යන්. මේ බලන් ඉන්න නෙමෙයි කතා කළේ. ඒ ගෑණියෝ බේරගන්න. අපිට මොකටද ආයිසේ අනුන්ගේ දේවල්? භූතයෙක් වෙලත් අනුන්ගේ දේවල් වලට ඇඟිලි නොගා හිට බැරිද? ඈ? මේ අහිංසක ගෑණියෙකුට කරදරයක් වෙන්න ඉඩ දෙන්න බෑ. තමුසුමට පොරොන්දු වුණා අසාධාරණයේදී ඉදිරිපත් වෙනවා කියලා. යම්. Mano,
සම්බෝල වලට උඹලකට දානවද යකෝ? මගේ ඔක්කොම දේවල් తో කහබාසන කරනවා. අපි කෑනේ බල. තෝ මම ඉවර කරතෝ බලගනි. තෝ ඉවරයි. තෝ මරලා මම කොළ නැති ගහේ යනවා. ආයි දානවද උඹලකට? Pol sambali rai මං වලට කවදාකවත් ගන්න මං අය කවදාකවත් දීලා ඉන්නෙත් නැහැ කොච්චර වේද වුණත් කමන්නේ මේ පොල් සම්බලට උඹලකට බැන්න තල්මයක් කරි දාන්න රූකඩ නටෝලා අත් දෙකක් රෙදෙනවා විමුක්තියෝ ෆයිට් එක ලස්සන නිසා කියන්නත් බැරි වුණා. ආන් අරේ තමුසගේ රූපිකා මිහිරානි හොයනවා. ඈ? මං ඔයාට ටී එකක් හදන්නද? කොහෙදානේ ඔයා? යාළු වෙලා හිටපු කාලේ වගේමයි. එළියට එන්න හොරෝ. ඔයාට මාස 4ෙම පඩි හම්බුණාද? එහෙනම් මං තේ එකක් හදන් එනකන් හැංගිලාම ඉන්නවකෝ. හොරා. අම්මපා මහ පුදුම ගෑනු. උදේ හිටිය ගෑණි නෙමෙයි දැන් ඉන්නේ. ඇයි දැන් ඉන්නේ වෙන ගෑණියෙක්ද? නෑ ඒකෙම තමයි. ලව් එක වැඩි වෙලා. පැහැදිලිද? කාලෙකින් මට අද ආදරෙන් කතා කළා. අපි මේක සමරන්න ඕනේ. යා. ඔව් යා. දිවි නහගන්නට හිතුවා නොපෙනෙන වරමක් ලැබුණා ජීවත් වෙන්නට පැතුවා භූත වෙසක් මුණ ගැසුණා දිවි නහගන්නට හිතුවා නොපෙනෙන වරමක් ලැබුණා ජීවත් වෙන්නට පැතුවා භූත වෙසක් මුණ ගැසුණා අපි දෙන්න එකතු වෙලා පොළොවෙන් උඩ ආකාශයට වැස්ස වස්සමු ලෝකෙට යස හැඩට ඉන්න නිරුවත් වැදගත් හැමතම ඇඳුම් අස්සමු ඇඳුම් අස්සමු වෙස් බැන්දෝ එළිය නටවමු ඩිංග ඩිංග මනුස්සකම උන්ට අන්දමු හැංගි වෙස් බැන්දෝ එළිය නටවමු ඩිංග ඩිංග මනුස්සකම උන්ට අන්දමු අන්දමින්ද ගිය දැසට එළිය පෙන්නමු එන්න ඉන්න පරපුර මේ දුකින් මුදවමු එකතු වෙලා පොළොවෙන් උඩ ආකාශයට වැස්ස
බැස්සවසමු ලෝකෙට යස හැදට ඉන්න නිරුවත් වැදගත් හැමටම ඇඳුම් අස්සමු ඇඳුම් අස්සමු නොපෙනී බලයන් අසුරු සැනින් මිතුරු පිළිසංගේ නැති මේ තුච්ච ලොව මගසා තමන් පතුරු මේ ලොවනින් නැති සොදුරු අපි හදමු යස තිදසපුරේ අයුරු අපි හදමු යස තිදසපුරේ අයුරු දිවි නහගන්නට හිතුවා නොපෙනෙන වරමක් ලැබුණා ජීවත් වෙන්නට පැතුවා භූත වෙසක් මුණ ගැසුණා අපි දෙන්න එකතු වෙලා පොළොවෙන් උඩ ආකාශයට බැස්සවසමු ලෝකෙට යස හැඩට ඉන්න නිරුවත් වැදගත් හැමතම ඇඳුම් අස්සමු අපි දෙන්න එකතු වෙලා පොළොවෙන් උඩ ආකාශයට වැස්සවසමු ලෝකෙට යස හැඩට ඉන්න නිරුවත් වැදගත් හැමතම ඇඳුම් අස්සමු ඇඳුම් අස්සමු එන්ඩ තම්සලට එන්ඩයි කියලා පණිවිඩ ඇරියහම එන්ඩ බෑ නේද තම්සලාට මෙහාට එන්ට පෙරගමන් කරුවෝ අරින්න ඕනේ මම සතියක් තිස්සේ තම්සෙට පණිවිඩ ඇරිය එන්ඩයි කියලා ආවේ නැත්තේ මොකද මිනිහෝ අයියේ කිය තමයි ඔබ වැවේ කොන්ත්‍රාත්තුව බාරගත්තේ අන්තිමට අයියට තමයි රටට මූණ දෙන්න බැරි වෙන්න වැඩ සිද්ධ කළේ ලුවී ඔබ මගේ වයිෆ්ගේ මල්ලි හින්දා තමයි මේ වැවේ කොන්ත්‍රාත්තුව උඹට බාර දුන්නේ ඒකේ ගෞරවය තිබෙන්නේ එහෙමද වෙනියෝ වෙන කෙනෙක් නම් මම ධනි කරන වැඩේ කෝටි දෙකට මොකද කළේ මං කියලා මොනා කරන්නද අයියේ ඔෆිස් එකට බිල්ඩින් එකක් රෙන්ට් කරලා ඔෆිස් එකට ඕන කරන පුටු මේස ලැප්ටොප් අරගෙන ගෑනු ළමයි 7 දෙනෙක් වැඩට අරගෙන මට වාහනයක් ගත්තම සල්ලි ටික ඉවරයි. ඔන්න දැන් කීයක් හරි දෙනවා නම් මට වැඩි ඉවර කරන්න පුළුවන්. ගිහිල්ලා තියෙන්නේ විස්තරේ බලපන් පත්තරේ. ෂා මරු පින්තූරේ. නරක් වෙලා තියෙයි. මේක අපිවත් ළඟින් තියලා ගත්තා මේ මගේ කුණු හම්බනහා තෝපලයන් මේ වැව්වැඩේ මටයි පාඩුනේ. අන්තිමට දියවර උත්සවයට සෙනග ගෙන්න ගන්න බැලුවා. අයියාගේ වැඩක් කිව්වම එකෙක්වත් එන්න බෑ කිව්වා. බත් පැකට් එකයි රුපියල් 500යි ට්‍රාන්ස්පෝර්ට් එකයි දීලා තමයි ඔය ටික දෙනා හරි ගෙන්න ගත්තේ. ඔය පත්තරේ පින්තූරගේ කවුරු හින්දාද? මං හින්දා. කොළඹ ඉඳන් පත්තර අයියලා මෙහෙට එක්කන් ආවේ කවුද? මම. ඊට පස්සේ එදා රෑ යන්න විදිහක් නැහැ කියලා කෝල් කරපුවාම එදා රෑම කොළඹ ගිහින් ඇරුවේ කවුද? මම. යකෝ ඒකත් කාලා තියෙන්නේ මූ. ඔයා මගේ මල්ලිට ගහන්නද හදන්නේ? මේ අහිංසකයට කරන්න පුළුවන් හොඳම විදියට තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. අනිත් එක අපේ පවුල් වල ඔය කේකාගෙන් ටොකු කාලා හැදිච්ච අය නෙමෙයි. අපි උපතින්ම සල්ලිකාරයෝ. අත තිබ්බොත් බලාගෙනයි මගේ මල්ලිට ඊට පස්සේ. යම් මල්ලි යන්න. ගනතේ බෙල්ල ගලවලා යන්න. සේර බෙකතු වෙලා මාව කන්න හදන්නේ. දැන් මොනවද ඔය මල්ල ඔක්කට කියන්නේ? උඹ ඉතින් අකුලන් මයිනාමා වගේ. ඇති ආන්තන් අදවත් ඉන්නවා. හෝ මහාචාර්යතුමා මාක් සතියකින් ගෙදර ආවේ නැහැ. මිනිහා සතියකින් මෙහෙ ආවෙත් නැහැ. මාත් මේ එනකන් තමයි බලාගෙන ඉන්නේ. මගේ පරීක්ෂණයේ මිනිහා සම්පූර්ණයෙන්ම අවුල් කරලා දාලා වැඩට ආවෙත් නැහැ. බොරු කියන්න එපා. පඩි ඉල්ලන් ආපු මිනිස්සයා ආපහු ගෙදර ආවේ නැහැ. තමසේ යාට මොනවද කෙරුවේ? මම මොනව කරන්නද එයාට?
මම මේ හිතන්නේ එයා මගේ පරීක්ෂණයට මොකද කළේ කියලා. මේ නිකන් බබෙක් වෙන්න හදන්න එපා. එයාට මොන හරි වෙලා තිබුණොත් මං තමුසෙව යහතින් තියන්නේ. මං පොලිසියවත් ගියේ නෑ. හැබැයි අද මං පොලිසි ගිහිල්ලා තමුසෙව එල්ලුම් ගස් යවනවාමයි. මං පොලිසියට කියනවා තමුසෙමට බෝම්බ ගැහුවා කියලා. මිහිරට ලියපු ලියුම එදා තියලා එන්න මතක වෙලා. මිහිරිය බය වෙලා ඇති පැහැදිලිවම. අඬනවා. හැපෙනවා. තමුසේ නැත්තම් එයත් මැරෙනවා කියලා පොළොවේ පස් කනවා. පස් කනවා? යකෝ ආයෙත් බිමට සිමෙන්ති දාන්න වෙයිද දන්නේ නැහැ. මේක බලන් ඉඳලා හරියන්නේ නැහැ. අපේ කේස් එක අමරවීරයාට කියලා ඉක්මනටම බේත හදා ගන්න ඕනේ. සර් මං ආවස. තමුසේ ආවද? තමුසේගේ පවුලයි කියන ගෑනිද කොහෙද ඇවිල්ලා මට බැනලා ගියා. මොකද්ද මේ මිනිමරුමක් ගැන කිව්වා. තමුසේගේ ගෑණි බෝම්බ ගන්නවද? හරි වැඩේ සර් මට උනේ. මාව දැන් පේන්නේ නෑනේ. මං ඒ බෙහෙත හදන්න කලින් තමුසේක බිව්වද? මාක් යකෝ මූණේ වදී යකෝ. සර් මම මේ ළඟ සර්. මේ ළඟ. සර් ඉක්මනට අපි අර පේන බෙහෙත හදමු සර්. පේන බෙහෙත හදාගන්නේ කොහොමද අයිසේ? නොපෙනෙන බෙහෙත හදාගන්න නැතුව. හයි. තමුසේ කොහොමද නොපෙනෙන බෙහෙත හැදුවේ? මම සේරම එකතු කරලා එකපාර ඇරලා දැම්මා. විස්මිතයි ආශ්චර්යයි. ඔය තේක බීලා හිටපන් ළමයෝ. නොකනොබි අඬ හිටියා කියලා හරියනවේ. මට යා නැතුව ජීවත් වෙන්න බෑ අම්මේ. කවදාවත් මට උඹ කියලා වචනයක්වත් කියලා නැහැ. නිය පිටින් පාරක්වත් ගහලා නැහැ. එයා මෙතන ඉන්නවා වගේ දැනෙනවා අම්මේ. මගේ හොටුත් පිහි දැම්මනේ. හොටු? පිස්සුද උඹට? නහය මැස්සෙක් වහන්න ඇති. දැන් මල්ලි එනවා කිව්වනේ. ආවහම පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරමු. පොලිසිය කොහේ හිටියත් හොයාගෙන එයිනේ. මල්ලි නං හැමදාම කිව්වේ ඕක කුකුලා කොයි වෙලේ හරි පැදුරටත් නොකිය පැනලා යයි කියලා. උඹ දැනගන්න ඕනේ මිනිහා හදාගන්න. පේනව නේද? අම්මා කෙනෙක් දුවෙකුට දෙන්න ඕව දාන්න. මට දෙන්න හිතුණා ඒකේ දත් ටික බඩට යන්න. මේ නාකි ගෑනුන්ගේ දත් බඩට අරින්න කලින් තමුන්ගේ ගෑණි ගැන හිතනවා. ඒකේ අඬනවා දැක්කම මගේ පපුව පැලෙන්න ආවා. ඔය පපුවේ බඩනේ ඔය. බඩනේ. එතකොට පපුව උඩනේ. දැන් මල්ලි ආවොත් මේ මිනිස්සු මල්ලිත් එක්ක පොලිසිය යනවා. එතකොට පොලිසිය අපිව හොයන්න පටන් ගන්නවා. එහෙම වුණොත් අපේ යන්
හලෝ. හානේ මාක්? ඔයා කොහෙද අනේ ගියේ? ඉතින් ළමයෝ මට කියලා යන්න එපාය. හරි. දැන් ඔය මගේ එන ගමන්ද? තව සතියකින් විතර. හරි. මාසිකින් හරි කමක් නෑ එනවනම් එච්චරයි. මට මෙච්චර ගින්දර දෙන්න එපා මීහරකෝ. හරි. බයි. කවුද? මීහරකෙක්ද? මීහරකෙක් නෙමෙයි මාක්. එහෙනම් ඉතින් මීහරකෙම්ම තමයි. හදිසි වැඩකට ගිහිල්ලා. ඇති යාන්තම් දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ අම්මා. කොහෙද ඔය මීහරක ඉන්නවා කියන්නේ? ඒක අහගන්න බැරුණා නිති. ඇයි ළමයෝ ඕකේ නම්බරේ වැටෙනවනේ. ගිහින් පොඩ්ඩක් බලහන්කෝ. අඩු ගානේ මල්ලිවත් ආවහම ඉන්න තැනවත් බලා ගන්න බැරියේ. අම්මා අනේ දැන් මගේ ඔඩොක්කුව ඇරෙන්න වෙන ඉන්න තැනක් හරියන්නෙම නෑනේ. පැටියෝ කරදර කරන්න එපා. ඔය නිකන් එන්නකෝ. දෙනවා හොඳ පාර. කොහමගේ මිනිහා? කොහෙද හැංගුනේ? කවුද? මාකයියද? එයා ඉන්න තැනක් මන් දන්නේ. අනේ මුකුත් නොදන්න තොත්ත බබා. වරෙන් හරහාට වඩා ගන්න. යකෝ මෙහෙමත් ගෑනු. කිසිම බයක් සැකක් නැතුව වැඩ කරන හැටි. අනුන්ගේ පවුල් කඩන උඹට නම් සහ ගහනවා යකෝ. මේ දැන් මගේ මිනිහා මේ ගෙදරින් මට කෝල් එකක් දුන්නා. උඹ ඒකත් දැන් නෑ කියනවද? ළමියෝ මම මේක ලේසියෙන් අතාරින්නේ නෑ. මාක්! හැංගිලා ඉන්න තැනකින් එනවා එළියට. මාව නරක ගෑණි කරගන්න එපා. මතකනේ ගියේ වෙසක් පොයේ මගෙන් කාපු හැටි අහකට වෙන්න. කතා කරනවා. පැටියෝ කිව්වම එළියට එයි. දුව මේ ඔය කාගේවත් මිනිස්සු නැති වුණාට මට ඉන්නවා හොඳ රත්තරන් මහත්තයෙක්. අනේ රත්තරන්. මන් නොදන්න රත්තරන්. ඒක වෙන්නේ නැතු උදේට අපේ ගේ ළඟ බඩ ගන්නනේ. මට good morning කියන්න. මේ ළමයෝ මොනවද මේ කියන්නේ? ඉන්න අම්මේ. මම මේක ලේසියෙන් අතාරින්නේ නෑ. මේ දැන් යනවා පොලිසියට. අනේ යාගේ හස්බන්ඩ් නැතුව හිතේ අමාරුවෙන් ඉන්නේ. ඔය දරුවා ගණන් ගන්න එපා හොඳද? කොහෙද යන්නේ? පොලිසියට. අවඩින්ගෙන් පොලිසිය යන්න වෙන්නේ ඔයාට නෙමෙයි අපිට. ඕමත් හෙවිල්ල බැලිල්ල නැතුව පාර පයින්නවා. අනේ ප්ලීස් මාව පොලිසියට එක්කන් යන්න. මේ නංගි මොකද පොලිසියට යන්නේ? මොකක් හරි කරදරයක්ද? පොකට් ගැහුවද? මාළි කැඩුවද? මාළි තියෙන්නේ. හරි. අතවරයකට ලක් වුණා. පෙම්වත අපි ඊයෙන් අයින් එනවද? සැමියා ගෘහස්ත හිංසනයට ලක් කරනවද? චී. මේ තරම් ලස්සන කාන්තාවකට මූ කොහොම එහෙම දෙයක් කළාද මන්දා? ගෘහස්ත හිංසනය කරන්නත් එයා ගෙදර ඉන්න එපයි. මම මේ පොලිසිය යන්නේ එයා හොයන්න තමයි. අනේ දෙයනේ. මේ තරම් ලස්සන ගෑණියෙක් ඒ අඳ බාලයා මොන හිතින් දාලා ගියාද? එයා අතුරු දහන් වෙලා. ඇත්තද? මගේ ජීවිතේට මේ වගේ දුක්බර කතාවක් ඇහුවමයි. නංගි කිසි දෙයකට බය වෙන්න එපා. මම පළටුපාන ඇමතුමාගේ ලේකම්. නංගිගේ හොඳ වෙලාවට තමයි මං වගේ හොඳ මිනිහෙක් හම්බ වුනේ. මං හස්බන්ඩ්ව හොයලා දෙන්න. හැබැයි ඉතින් ෆොටෝ එකක් හරි දැක්කනම් තමයි ලේසි. මං කියන්නද? මං හෙට මේ වෙලාවට නංගිලාගේ ගෙදරට එන්න. නංගි මට පෙන්නන්න හස්බන්ඩ්ගේ ෆොටෝ එක. එතකොට මං හස්බන්ඩ්ව හොයලා දෙන්න. අපේ ඇමතුමා? නෑ මේ මගේ මාක්. මාක්? මං වගේ කෙනෙක්? ඉතින් කියන්නේ සර් අපි මෙයාව මාධ්‍යවලට ඉදිරිපත් කරලා කියමු. විපක්ෂය මෙයාව භාවිතා කරලා ඔබතුමාට අපහාස වන විදිය වැඩ කරනවා කියලා.
කෙලින්ම වැව් කේස් එක වුණත් මෙයාගේ පිටින් යවන්න පුළුවන්. මරු. අර කොට දාන්න අමාරුයි කියපු කිඩ්නැප් කේස් එකත් මේකෙම කොට දාන්න පුළුවන්. සතුටුයි? සතුටු නැද්ද සර්? ඕනම් මේ යකා එක හිටියා කියලා මැඩම් වඩියෝස් කරන්න පුළුවන්. පුස්පට්ටෝ එමින් කතා කරපන්. ඔය ටික ඇහුණත් ඇති අර පුස්පට්ටිට මට යරේරමන් නැති කරන්න. අපි මිනිහා තමයි මේ හැම දෙයක්ම කළේ. අහිංසක මගේ කරපිටින් තමයි මේ හැම දෙයක්ම ගියේ කියලා මාධ්‍යවලට ඔප්පු කරමු. වැඩේ ඇදිලා එනකොට අපි මිනිහව අන්තරස්දාන කරමු. එතකොට යානි හඬයි කතා කරන්නේ අපි විතරයි. සතුටුයි? අන්තරස්දාන කළාට එයා පව්වවොත් අපි අන්තරස්දාන කරපු එකෙක්වත් ආපහු ඇවිල්ලා තියනවද බං? දැන් මිනිහා කොහෙද ඉන්නේ? ඒක තමයි හොයාගන්න බැරි වුණේ සර්. ඈ පුස්බට්ටෝ. ඒකවත් හොයාගන්න නැතුවද මෙහාට ආවේ? ගිහින් හොයාගෙන වර. ආවා මෙතන. හරකා. මැරෙන්න හිතාගෙන බොනකොට සංයුතිය ගැන හිතන්නේ නැහැ සර්. විස්මිතයි. ආශ්චර්යයි. මැරෙන එකද? ආස්මි. විස්කිරින්නයි. සර් මේ පරිච්ඡේදය කරන්න. අපි කිව්වේ සර් අපි කියලා කිව්වහම බහුවචනෙන් ෆිට් එක වැඩිනේ. මම සර් මං සර්ට මං කියවපු පැරණි පොතක බේත් පට්ටෝරුවක් දෙන්නම්. කරුණාකරේ සටහන් කරගන්න පැහැදිලිවම. තාමුසේ පොතුත් කියවනවද? මං හිතුවේ කට කියවනවා විතරයි කියලා. තොට වෙන්නේ ඉතින් මං කට කියවන එක විතරයිනේ. මොකද්ද? නෑ සර්. කොතල හිඹුටු. පොඩ ඉන්න. තාමුසේ තොට කියලා මට මොනවා හරි කිව්වද? තොට නෙමෙයි. හිඹුටු කොටලා. කොටලා හිඹුටු කියලා කිව්වේ. කොතල හිඹුටු. කොතල යකිනාරං. වැල්මි. සුවඳ කොට්ටං. කොණ්ඩි පට්ටං. සෝරි. කොණ්ඩි පට්ටන් ලියන්න එපා. කටුවැල් බටු. මගේ අතීත මුතුන් මිත්තන් සස්ත්‍රීක කළ මේ කුෂිකර්මාන්තයේ පිහිටෙන් තුන් වේලම හොඳට ගිලපු ඒ ගුණමකුවා ඒ අනකිබවනීය ගෞරවනීය කුෂිකර්මාන්තයට මෙහෙම දෙයක් කළාය කියන එක අහස පොළොව නුහුලන අපරාධයක් කියලායි මට හිතෙන්නේ. මේක හරියට අම්මට වංචා කළා වගේ, තාත්තට හොරෙන් තාත්තගේ වකුගඩුවක් වික්කා වගේ. මගේ උගත් මිත්‍රයා පල්ටුපාන මට ඔබතුමා ගැන කතා කරන්නත් ලැජ්ජයි. මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි වලට මේ වගේ වංචා කළා ඔබතුමා මොන අපාය යන්නද ඇපල් පොල් පෝර ගේන්න කියලා වෙන් කරපු සල්ලි වලින් ඇපල් පෝර ගෙනල්ලා කෝටි කීයක් නම් වංචා කළාද? මේ සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවක් පවත්වන්න මෙම වැඩසටහනටම ලබන සතියේ එන්න කියලා මම අභියෝග කරනවා ඔබතුමාට. අන්න එන්න. අපි ඇවිල්ලා මූණට මූණ සාකච්ඡා කරමු. හලෝ. ආව් බලාගෙන ඉන්නේ. දැන් ඔහොම ප්‍රචාරය කරන්න කියනවා ලබන සතියේ ඔය වැඩසටහනින් මම එනවා කියලා. මොකද මගේ කොන්ද හොඳට පණ තියෙනවා. බොරුකාරයා කවුද වංචාකාරයා කවුද කියලා ලබන සතියේ බලා ගන්න පුළුවන් කියනවා. හොඳයි. ලේකම්තුමා ලේකමෝ ලේකමෝ අරණ පිනක්
මගේ හිසේ කඩාගෙන වැටුණා. සර් බලපන් ලේකමෝ ඡන්දයක් කට උඩ තියෙද්දි ජනතාව අතරට මම යන්නේ කොහොමද කියලා හිතා ඉන්නකොට මේ විරුද්ධ පක්ෂ එකෙක් මම පොල් පෝර වෙනුවට ඇපල් පෝර ගෙනාවා කියලා සංවාදයකට එන්නේ කියලා ටීවී එකට විවෘත අභියෝගයක් කළා. මේක ඇති කොල්ලෝ අපිට ඡන්දය ඉවර වෙනකම්ම ඇද ඉන්න. සතුටුයි. සර් හැබැයි ලබන සතියේ සාකච්ඡාවට ගියා. සර් වාඩි වෙන්න එපා. සර් කියන පක්ෂේ ලොකු ලොක්ෙක් ආවොත් මිසක් මං වාඩි වෙන්නේ නැහැ කියලා. අපි මේක ඇදගෙන යමු සර්. යකෝ මේක නැටුමෙන් කිව්වේ නේද? හරි මේ අර කෙල්ලට කියපන් අර පෝර ගෙන්නපු ඩොකියුමන්ටරි එක අරන් එන්නේ කියලා. උඹ මේ ෆයිල් එක බලලා මම කතා කරන්න ඕනේ මොනවද කියලා මට විස්තර ඇතුව සටහන් කරලා දීපන් හරි සර්. කාලේ දෝ මේ වාසනාව රජ කරන්න. පුස්බට්ටෝ මේක තියෙන්නේ ඇපල් පෝර කියලානේ. කවුද ඇපල් පෝර ගෙන්නුවේ? මේක කරපු එකව මං අද මස් කළා දානවා. මගේ වැරද්දක් නෙමෙයි සර්. මං හරියට ලියුම හැදුවා. යටතේ ට්‍රැක්ටර් 1000යි. යටතේ නගුල් 1000යි. යටතේ පොල් පෝර ටොන් 100යි. ඇත්තද ළමයෝ මේ කියන්නේ? සර් ඇපල් පොහොර කියලා තියනකොට මං හිතුවා වැරදිලා වෙන්නේ නැති. හරි එක ඇපල් පොහොර වෙන්නේ නැති කියලා. ඇපල් පෝර කියලා හිතන්නේ මොලයක් නැද්ද? අඩු ගානේ පැපල් වුණා නම් ඩිංගක් අල්ෂේ. මේ අහිංසකේ මොනව කරන්නද? පැටිය නාඩේ ඉන්න. ඈගොම් පැටියෝ. මං උඹව මෙතන පඩි දීලා තියන් ඉන්නේ මොකටද? මේකේ පොල් වෙනුවට ගහන්නේ ඇපල්ද පැපල්ද බලන්න. ඇත්තද? එහෙනම් උඹ දැම්ම ගිහිල්ලා අර මාක්ද මොකಾದ කියන බූතියාව එක්කම වරේ. හරිද? නැත්තම් ඔබට ලියුමක් දීපන් රස්සාවෙන් අස්සුනා කියලා දිනේ නොදා. මං දිනේ දාගන්නම්. දැන් ඵලයක්. මේ ළමයා මොකට දාඩන්නේ? නාඩයින්. ඉතින් කියන දේ යහපන්කෝ. ඉනායෙන්. වාදී. ඒ කියන්නේ සතුටුයි. මාක් වමට කපන්න. ඔය දකුණනේ බංස. ගන්නවාකෝ. පොඩක් කොල්ලන්න නැතුව ඉන්නවාකෝ. මොකද මුසෝ තාම පේන්නේ නැත්තේ? ආශ්චර්යයි විස්මිතයිද? ඔව් වලිගේ යන් දෙකයි. මේක හරියන්නේ නැහැ විමුක්තියෝ. මේ මිනිස්සයා මාව මොකෙක් කරලා නතර කරයිද දන්නේ නැහැ. තව ඩිංගෙන් මට ගොනෙක් වෙලා තමයි ඉන්න වෙන්නේ. ඉක්මන් වෙලා කරපු ඒවා විඳවනකොට විඳවන්න වෙන්නේ බොහොම හිමි. අනේ ඵලයන් බූතෝ යන්න. ඒ මොකද මම ප්‍රශ්නේ? සර් මට හිතෙන්නේ මේකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් තමයි මදි වෙලා තියෙන්නේ. ඒකත් රටින් ගේන්න ඕනේද? හුණු. මේ විතට කන හුණු.
කාත් එක්කද මම කතා කරන්නේ? මොහොත එක. නෑ. මං කතා කරේ මාත් එක්ක. මං කතා කරේ නෑ මං හිතුවා. සමුසේ හිතපු දේ මට ඇහුණානේ. මේ ළඟදී නම් මං ටිකක් හයියෙන් හිතනවා. මොකද උඹ මට ඒක නඩු දාන්නද? මං ඒක තරම් ටක් ගාලා එන්නම්. යන්න මචං. මාක් වාදී ඇයි කතා කළේ? මෙන්න මේක බීලා බලනවාකෝ. ගන්නවාකෝ. විස්මිතයි ආශ්චර්යයි ආස්මි විස්කිරිඤ්ඤයි ආස්මි විස්කිරිඤ්ඤයි විස්මිතයි ආසාදයි ජනකයි මට කියන්න දෙයක් තියෙනවා සර්. ඒක කියලා විද්‍යා සංගමේදී කියව ගන්නවා ආශ්චර්යයි විස්මිතයි විස්මිතයි විමුක්තිය කතරපන් කට හරිද? විස්මිතයි ආශ්චර්යයි මේ කවුද මේ? සමුසේ මල්ලිද? පැහැදිලිවම කියනවා නම් පැහැදිලිවම පස්සේ කියමු. අපි දැන් මේක ටෙස්ට් කරලා බලමු. කියන්න. 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 ouch විස්මිතයි ආස්මි විස්කිරිඤ්ඤයි යමු එහෙනම් මාත් එක්ක. මේක සමරන්න තියෙන හොඳම ක්‍රමය මිෂන් ඉන්විසිබල් නම්බර් 1. Mamaku tanya ni, mamaku kekeret. සංයුති කීපයක් කලවම් වීමේ හේතුවෙන් අමරයෝ ඔය මහ ප්‍රාණ ඕනේ නෑ කරටි කැඩෙන්න වැදුනා ගියාන්කෝ එච්චර අම්මල අම්මලා කියලා කිව්වද? ඔව් කිව්වා. කාටද? උඹට කිව්වා? උඹට පැහැදිලිවම අද මම යනවා මගේ මිහිරි බලන්න. පැහැදිලිවම මට අද සතුටු දවසක්. ලල් ෆුගා ජල්සගා. මමත් යනවා මගේ අම්මව බලන්න. මටත් ඇත්තටම කිව්වොත් අද මාර මොකද තමයි වචනයක් කිව්වේ? අර මොකද වචනයක් කිව්වේ? ලල් ෆුගා ජල්සගා. මට ජගා ෆුල් ලගා සල්ලා. මම ඇත්තටම දැන්
හෙට ලෝකයාගේ ඉදිරියේ මම කියනවා මගේ මේ අලුත්ම සොයාගැනීම ගැන. අර පලයම් වයන්න කියලා ලෝකයා මුලින් කියාවේ. ඊට පස්සේ ඉතින් මල් මහලා දාලා පිළිගන්නේ. නැද්ද? සර්ට නොබෙල් ටැග් ගත්තේ. ඇයි මටත් දෙන්න එපායි. මූ හොයාගත්තේ මං හින්දානේ. මමනේ මටනේ හම්බ වුණේ. හම්බ වෙන්න මේක බෙහෙත බබෙක්ද? මේ මාක් හම්බ වෙච්ච ඒවට නොබෙල් ටැග් දෙන්නේ නැහැ. නොබෙල් ටැග් දෙන්නේ හොයාගත්තා. මට හම්බ නම් අපිට දෙන්න. මම එක අතකට ගන්නවා නොපෙනෙන බෙහෙත අනිත් අතට ගන්නවා පෙනෙන බෙහෙත. අරන් දෙක එකට හප්පනවා. බූරෝ මෙච්චර අමාරුවෙන් මේක හොයාගත්තේ මේ දෙක එකට හප්පන්නද? ඈ? අරගෙන මං සේවකම ඉස්සරහා නොපෙනී ගිහිල්ලා. ඔව්. නොපෙනී ගිහිල්ලා. ඔව් සර්. නොපෙනී ගිහිල්ලා. ඔව් සර් ඊට පස්සේ නොපෙනී ගිහිල්ලා පේන බෙහෙත බොනවා. පේන බෙහෙත බොන්නත් ඉතින් බූරුවෝ ඉතින් මම මෙතන බෝතල් දෙක තියෙන්න එපායි. මේක නොපෙනී ගිහිල්ලා. මේක ස්පෝර්ට්නේ වෙලා. හරි. මං බීර වැඩි වෙලාද බං මට පේන්නේ. ඒ මට පොඩ වැඩිද කොහෙද? ඒ අමාත්‍යම පොඩ හොයනවාකෝ. හොයන්න දෙයක් නැහැ බඩු නැහැ. කවුරු හරි අරන් ගිහින්. අරන් ගිහින්? කොලේ යන්නේ හරි? ඇත්තටම නැද්ද? ඇත්තටම නැහැ. शांति शांति මේ ලේකමයා තාම නෑනේ. මේ කාලකන්නියත් මේ වෙලාවේ මාව මගහැරියක් දන්නේ නෑ. ෂි. අරුන් අරේ මාව කණ්ඩ බලාගෙන නැති කැමරා අටෝගෙන. පුස් බට්ට කියන්න ඕනේ නෑ සර් මං ආවා. කොහෙද වලි කුකුල ගියේ? සර් දැන් කිසි දෙයකට බය වෙන්න ඕනේ නෑ. තොට බය වෙන්න දෙයක් නෑ. මට නියකෝ බය වෙන්න වෙලා තියෙන්නේ. පොත්තු හැර කබර ගෝයා. ඒ පාර සත්තුන්ගේ නම් කියනවා සර්වත් ගොඩ දාගෙන මටත් ගොඩ යන්න පුළුවන්. හොයාගත්තා. ඇයි උඹ ඇලඩින්ගේ පුදුම පහන හොයාගත්තද? පලයන් යන්න. කොට දිග පිළිහුඩුවා. ඇලඩින්ගේ පුදුම පහනත් ගන්න පුළුවන් ජාතිය භාණ්ඩයක් මං හොයාගත්තා. මේ තඹුසේ ඇත්තටම නොපෙනී ගියා ලේකමෝ. ඒ උඹ කොහොමද තෙමුනේ? ඔන්න සර් මම බේතේ බලය ඔප්පු කළා. මේ තියෙන්නේ මැඩම්ගේ කාමරෙන් මම දැන් ගත්ත රත්තරන් මාලේ. තමුසේ මැඩම්ගේ කාමරයට ගියා? මංවත් සති ගානකින් මැඩම්ගේ ඒ කාමරයට ගිහිල්ලා නෑ ඕයි. ඕ තමන්ගේ ගෑනිට අනුන්ගේ ගෑනු කියන මෙහෙමත් ඇමතිලා. බූරුවෝ. අනුන්ගේ ගෑණි කිව්වේ උඹේ ගෑණි නෙමෙයි හින්දා. පිස්සුද? ඒ මගේ ගෑණි නෙමෙයි. ඒ සර්ගේ ගෑණි. මගේ ගෑණි එක්ුණා නම් මං දණී කරන දේ. කියහම් බලන්න. කියහම් බලන්න. තෝපරවද කරන්නේ? නෑ සර් එහෙම විශේෂ දෙයක් නෙමෙයි. න්‍යාය පත්‍රානුකූලව කරන වැඩ කටයුතු ටික තමයි. ඔට ගෑණිගේ විසු මැඩම් මාව දැක්කේ නෑ සර්. දැක්කේ නෑ? නියමයි ලේකමෝ නියමයි. තමුසේ නම් මාර පොරක්නේ. ඒකනේ සර් මං කිව්වේ මේක ඇලඩින්ගේ පුදුම පහනට වඩා වටිනවා කියලා.
මාලේ නම් මොකද්ද සර්? මේ මැඩම් දැන් බාත්රූම් එකට අඳන් ගියපු ටවල් එක. මේ ඇඟේ කගා තිබිච්ච සබන් කෑල්ල. ඒක ගන්න ගිහින් මං තෙමුනේ. අන්න ටවල් සබන් එලඩින්ගේ පුදුම පහන හරි. දැන් ඒ ඔක්කොම හරි. දැන් ඔයා මට කියන්නකෝ. ඔයා මට කෝල් එකක් ගත්තනේ. ඒකට අල්ලපු ගෙදර නම් එක වැටුනේ කොහොමද? මෙහෙමයි මිහිරියෝ. දැන් ඔය තාක්ෂණය දියුණුයි කියලා කිව්වට ඔය කියන තරම් දියුණුවක් නෑ. සමහර විට මම අපේ ගෙදරට ගත්ත කෝල් එක අල්ලපු ගෙදර හරහා මෙහාට ආව වෙන්න පුළුවන්. එනිසා අල්ලපු ගෙදර නම්බර එක CLI වලින් පෙන්눔 කළා වෙන්න පුළුවන්. පැහැදිලි? එහෙමත් වෙන්න පුළුවන් දානේ. මොකද බැරි? ටෙලිෆෝන් වලින් ඔයිට වැඩිය පැටලිලි වෙන්න පුළුවන්. ඇයි දවසක් අපේ ටෙලිෆෝන් බිල අල්ලපු ගෙදරට දීලා ගිහින් තිබුණේ? ඒක ඉතින් අර ලියුම් බෙදන පිස්සු පියුමගේ වරදනේ. වරද කාගේ වුණත් දෙපාර්තමේන්තුවේ එකයිනේ. තාම පැහැදිලි වුණේ නෑනේ මෙයාට. මං කොච්චර බය වුණාද දෙයියනේ? මං දන්නවනේ. මං ගැන හොයන්න ඔයා විතරයි කියලා. ලේකම් අයියාත් ඔයා ගැන හරියට හෙව්වා. මොන ලේකම්ද? පළටු පාන ඇමතිගේ ලේකම්. ඇයි ඔයාට හම්බුන්නේ නැද්ද? ඇයි යන්නේ? ඊ ඔයාව හොයන්න කියලා විද්‍යාගාරයටත් ගියේ? විද්‍යාගාරයට? ඊයේ? මේ තියෙන්නේ ඇපල්. මේ තියෙන්නේ පොල්. මේ නොයිදෙල්. මොකද බං අර මිනිස්සයා බය වෙලා ආවා. සර් මිනිහට ෆයිල් එක පේනවද කොහෙද? ඇඟට තද කරගන්න. තව ටිකකින් සිහිය නැතුව වැටි. හොද්ද වැඩේ ඕන නැති පොත් කියවනවට. මොකද මේ? ඇතුළට යන්නේ නැද්ද? භූතයා කාලේ වගේ දැන් බිත්ති හරහා යන්න බෑනේ. මේ කවදාවත් නැතු මහාචාර්යතුමා දොර ලොක් කළානේ. මොකක්? මාක් ඔබ සහ ඔබේ මිතුරා මට බොහෝම උදව් කළා. ඒකට බොහෝම ස්තුතියි. මගේ නම සොයා ගැනීම ගැන දැනගෙන ඇමරිකාවලින් මාව ගෙන්න ගන්න තීරණය කරලා ඒ නිසා මම ඇමරිකා යනවා. ලංකාවට ආවහම අපි හමුවෙමු. මේ මහාචාර්ය අමරවීර. ආයුබෝවන් සුබ සැන්දෑවක්. දේශපාලන ලෝකයේ ආందోලනාත්මක සිදුවීම් විවාදයට ලක් කරන ලංකාවේ නොම්බර 1 වැඩසටහන මඩ පිට මඩ දේශපාලන වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. පසුගිය සතියේ අපි කරන ලද විවෘත ආරාධනාව පිළිගෙන ඒ අභියෝගාත්මක ප්‍රශ්න වලට පිළිතුරු සැපීම සඳහා මෙහි පැමිණි
වැව් සහ වගා සංවර්ධන අමාත්‍ය ගරු මෙරිල් පලටුපාන මහත්මයාව විශේෂයෙන් ගෞරවපූර්වකව පිළිගන්නවා. ඔබතුමා මෙම වැඩසටහනට සහභාගී වීම අපිට කරන ලද ගෞරවයක් හැටියටයි අපි සලකන්නේ. අපි ඔබ දෙපළම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් නැමතුමා. ආයිබෝවන් සුබ දවසක්. ආයුබෝවන් මන්ත්‍රීතුමා. ආයිබෝවන්. අපි හැමෝටම සුබ දවසක් වුණාට මෙතුමාට නම් සුබ දවසක් වෙන එකක් නෑ. හොඳයි. මන්ත්‍රීතුමා. එහෙනම් අපි විවාදය ආරම්භ කරමු. මේක සංස්කෘතිය සભ્યත්වය මත පදනම් වෙච්ච රට. අපි මොන දේ කරන්න ගියත් සංස්කෘතිය පිළිබඳ වගකීමක් තියෙනව නේද කියලා අපි අමතක කරන්නේ නෑ. hina වෙන්න නෙමෙයි. අපි ඔබතුමාට මෙතෙන් එන්න කියලා කිව්වේ මෙව්වට පිළිතුරු දෙන්න. තාම උත්තර දෙන්න ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ නෑනේ. ඔය අටුවා ටීකා වලින් වැඩක් නෑ. කෙලින්ම ප්‍රශ්නෙට එමු. මට ඔබතුමාට වගේ කාලා දාන්න තරම් කාලයක් නෑ. පොල් පෝර වෙනුවට ඇපල් පෝර මෙට්‍රික් ටොන් දහසක් ගෙනාවේ ඇයි? ඒ කරපු තකතිරු වැඩේ පාඩුව මේ රටේ අහිංසක ජනතාවගෙන්ද අය කරගන්න මූලිකවම බැලුවේ මන්ත්‍රීතුමා පොල් පෝරවල මිල සහ ඇපල් පෝරවල මිල. පොල් පෝර කිලෝවක ආනයනික මිල රුපියල් 150ක් වෙනකොට ඇපල් පෝර කිලෝවක් රුපියල් 70ට ගන්න පුළුවන්. සතුටුයි. ඉතින් පොල් ගස් වලට ඇපල් පෝර දාන්න තීරණය කළා. බලාගෙනම එතුමා පොල් ගස් වල ඇපල් හැදී ඇපල්. මන්ත්‍රීතුමා අපේ විශේෂඥයින් මට දුන්න වාර්තාවේ හැටියට අපිට ඇපල් පෝර කිලෝවකින් ලංකාවේ පෝස්ට්පේඩ් ග්‍රෑම් 250ක් කලවම් කළා. පොල් පෝර ග්‍රෑම් 750ක්, රබර් පෝර ග්‍රෑම් 250ක්, තේ පෝර ග්‍රෑම් 250ක් හදාගන්න පුළුවන්. එතෙන් ජනතා සල්ලි වැඩි ප්‍රයෝජනවත් වන ආකාරයට යෙදවීම පමණයි මම කළේ. ඒක තමයි මගේ රටේ අහිංසක ජනතාව මගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම එහෙම පෝර වර්ග තුනක් හදාගන්න පුළුවන් නම් ඒක හොඳයි නේද මන්ත්‍රීතුමා? මේ තියෙන්නේ විශේෂඥයින්ගේ වාර්තාව. ඔබතුමා මේ වාර්තාව බලලා බොරුවක් නම් මට කියන්න හෙට උදේම මම මේ සියලු තනතුරු වලින් ඉල්ලා අස් වෙනවා. එතකොට සතුටුයි. අපිටත් පුළුවන් මේ වගේ වාර්තා නම් හදන්න. කවුද දන්නේ විශේෂඥයෝ? අපි දන්නේ නැති විශේෂඥයෝ. සංස්කෘතියට සભ્યත්වයට හානි කරන දෙයක් කළොත් මේ රටේ ජීවත් වෙන එක අන්තිම අමාරු වැඩක් කියලයි මට ඔබතුමාගේ කතාවෙන් තේරුණේ. කංගොඩවිල මන්ත්‍රීතුමා මට පුළුවන් ඔය වාර්තාව මේ දැම්මම මේ මාධ්‍යයට දෙන්න. මොකද පෝර වර්ග තුනක් මෝකේ දක්වලා තියෙනවා නේද? සතුටුයි. දැන්වත් ඔබතුමා පිළිගන්නවද මම මේ රටේ අහිංසක ජනතාවට වංචාවක් කළේ නෑ කියන එක? මොකද දෙන්නට වෙලා තියෙන්නේ? හරියට භූතයෝ දෙන්නෙක් වගේ. භූතයෝ දෙන්නෙක්? පිස්සුද? එක්කෙනෙක් තමයි වත් නෑ. නේ? මං කිව්වේ විමුක්තිය අයියට නෙමෙයි. ඔයාට. එතකොට භූතයා මම. ඔන්න බලපන් විමුක්තිය මේ ගෑනුන්ගේ ඇති. ඇත්තම කියනවා නම් මචං භූතයා උඹ මිමි අපි ඔය භූත කතා නව නංගි අපිට තේ එකක් හදාගෙන එනවද? තේ එකක්? එතකොට භූතයට? නෑ උඹට නෙමෙයි කිව්වේ. දැන් මෙතන භූතයා මමනේ. අම්මා උඹත් මාර භූතයෙක් තමයි. අර භූති මට භූතයා කියද්දි උඹ සද්ද නොකර ඉන්නව නේද? නේ. දැන්වත් ඔය භූත කතාව නවත්ත ගන්නවකෝ.
අමරවීරයා මේ වගේ ලියුමක් ලියන්න හිතපු එක ගැන අපි සතුටු වෙමු. ධනපතින්ගේ ඇටි ඕම තමයි. උන්ට කොහොමත් මුල මතක නැහැ. විමුක්තියෝ මේක ලියලා තියෙන්නේ පෑනකින්. ලේකමෝ ගියපු වැඩේ සාර්ථකයි සර්. මම මිනිහව දන්වැලක් දාලා ගැට ගහලා ආවි. මට ඔයා ගැන හරි ආඩම්බරයි පලේ. ඇත්තමයි මට හිතාගන්නත් බැරි වුණා ඒ ඔයාමද කතා කරන්න කියලා. ඔයා ඒ වෙලාවේ හිටියේ සිංහෙක් වගේ. අනේ පලේ මේ ගෙදර පූසා වගේ හිටියට ඔයාගේ ඇඟ ඇතුලේ සිංහෙක් ඉන්නවනේ. පිස්සුද? දකි. කවුරු දකින්න දන්නේ? මේ කාමරේට ඔයයි මමයි විතරයි ඉන්නේ. පලේ ඔයාට මතක නැද්ද? මං ඉන්ටර්විව් එකකට ලියුමක් ගන්න ඔයා හම්බෙන්න ආපු පළවෙනි දවසේ එතත් ඔයා මාව උකුලෙන් තියාගත්තා. පොඩ්ඩක් කියන්න. සිල්වියා ආවා. ඔයා තමයි. පිස්සු කියවන්න එපා. ඇයි? ආයෙත් කියනවා. කාට ඇහෙන්නද දෙයි? අම්මෝ එදා මෙයාගේ තිබිච්ච චන්ඩිකා. කතා කරන කෙත්ත මට. ඔයාට නෙමෙයි. එහෙනම් කවන්නේ. පලේ. කදන්නකෝ. උම්මා නෙමෙයි සුම්මා. ඇයි අනේ පල්ලේ. මන් දන්නවා ඔයාට දැන් මා ඕනේ නෑනේ. යනමන් පැත්ත පලාතේ එන්න එපා. ඈලේ කොඹෝ උඹට එළියට යන්න බැරි වුණා නේ. කොහේ යන්නද? මැඩම් දොර ලොක් කරානේ. අනිත් එක සර් මං හරි කැමතිනේ ඔය පරණ ලව් ස්ටෝරි බලන්න. ලව් ස්ටෝරි? අනේ පුස් බට්ටෝ. කොහොම? වරෙන් කොලියට. බාවුත් මෙහෙම දෙන්නේ. මෙහෙම දෙනවා. මෙහෙම. අනේ පල්ලේ ඔයාට අසනීපයක්ද? නෑ මම මේ ව්‍යායාම කරනවා. ඔයාට කියන්නේ ව්‍යායාම කියලාද? ඔව් ව්‍යායාම තමයි. ඇයි? මොකද? මේ මිනිහෙකුට නිදහසේ ව්‍යායාම කරන්න දීලා ඵලයන් බයි යන්න. ඉතින් ඵලයන්කෝ. අනේ. වරේ කො. මොනවද බලන්නේ? කාවද හොයන්නේ? අපි මේ සර් ඇමතිතුමාගේ නෑදෑයෙක් නේද? පෙනුමත් ඒ වගේමයි. ඔව් මල්ලි. ඒක මේ ඇමතිතුමාගේ ලේකම්තුමා ඉන්නවත් දන්නේ නෑනේ. නෑ ආවි නෑ. මේ ඇමතිතුමා නම් ඉන්නවා. ඇතුළට යනවද? එහෙම නැත්නම් අයියා සර්ට කෝල් කරලා කියන්නද මල්ලි සර් ඇවිල්ලා ඉන්නවා කියලා? නෑ ඕනේ. අයියා සර්ට කරදර කරන එක හරි නෑනේ. නේද මල්ලි සර්? ඔව් බූත සර්. අනේ සර් සහ ටිකේටම මම බොරුවක් නම් කිව්වේ නෑ. ඇත්තටම ලේකම්තුමා ඇතුළට යනවා මම දැක්කේ නෑ. අනිත් එක ඉතින් මටත් පුදුමේ මටත් නොපෙනී එතුමා ඇතුළට ගියේ කොහොමද කියන එකයි. දැන් රෑක නම් මට නිින්ද ගියා කියලා කියන්න පුළුවන්. ඒත් මට නිින්ද නම් ගියේ නෑ. දෙයියන්පා මට නිින්ද නම් ගියේ නෑ සර් ඕන්න. ඉතින් කියන්නකෝ. තානියෝ එක පාරට ඔහොම නැකිටින්ට එපා.
කෙන්ඩ පෙරලි සතුටුයි දානියෝ කවුරුවත් කාම්බරයට එවන්න එපා අපිට විශේෂ රැස්වීමක් තියෙනවා ඕකේ සර් ඕකේ යමන් අනේ සෝරි කොල්ලෝ නෑ රත්තරන් තරහකට නෙවෙයි අරගොල්ලෝ ආවා අරගොල්ලෝ කිව්වේ ඉතින් වෙන කවුද මහ භූතයයි පොඩි භූතයයි මිසක් මහ එකා නම් මොකද පොඩි එකක් දැම්මට try එයා කියනවා මාව රස්සාවට ගන්න කියලා බල කළේ යාළු අමාත්‍යංශෙම වෙන්නේ මොනවද කියලා බලන්න ඕන කිව්වා නේද? එහෙමනම් මෙතන ඉඳලා හරියන්නේ අපි යම් විසිට් එකට. අනේ නෑ. සර් අර ළමයා තාම මට හරි වචනයක් දුන්නේ නැහනේ ලේකමෝ. සර් මම ඒ ළමයාට කියලා තියෙන්නේ මේ අමාත්‍යංශය ඇතුලේ ජරා යක්කු ඉන්නවා අහුවෙන්න එපා කියලා. ඇත්තද? උඹ එහෙම කිව්වද? පෝස් බඩ යමන්. ගංගොඩවිල මන්ත්‍රීතුමා ඇයි ඔබතුමා ජනතාව දිනදී පිළිගත්තේ? එහෙම ඇපල් පෝර වලින් වෙනින් පෝර જાති හදන්න බෑ. එහෙම වார்த்தාවක් කවනම් මම අනිවාර්යෙන් ඔබතුමාට දන්නවනේ. ඔව්. මම ඔබතුමාට එහෙම ගන්නවද? ඔබතුමා මං ගැන දන්නවනේ. හරි. බලන්න ගන්න පුළුවන් වෙයි. හොඳයි. වනචරයා හෝ යන්න එපා ඇමතිතුමා කිව්වා කාටවත් එන්න දෙන්න එපා කියලා. වැදගත් මීටින් එකක. මේ ඇමතිතුමාගේ ෆෝන් එක මතක නැති වෙලා ඉල්ල. මට දෙන්නකෝ මං දෙන්නම්. මචං අද තමයි දැනගත්තේ මට කැමති කවුද අකමැති කවුද කියලා. ලේකමෝ ගහපිය ඔක්කොම අස්වීමේ ලියුම. කැමති උන්ටත් අකමැති උන්ට. මොකද? අල්ලන්න බැරුව හිටපු කීප දෙනෙක්ව ඇල්ලුවා. මට ඒති. සතුටුයි. ඔයාලා බං අරයක් දුවන්නේ. ලන්ච් වෙන්නේ නැති නේද? මොන ලන්ච්ද? සර් මොකෙක් හරි උපවාසයක් පටන් අරන්ද දන්නේ නැහැ. අන්න නියම වැඩේ. ඔය වැඩේ තව ඩිංගක් කොහොම කරගෙන යන්න දීලා දෙමු නියම වැඩක්. ආයි ජීවිතේට උපවාස ගැන නොහිතෙන්න. වැව් සහ වග සංවර්ධන අමාත්‍ය මෙරිල් පළතුපාන මහතා අද උදැසන එතුමාගේ අමාත්‍යාංශයේදී අතුරුදන්ව තිබෙනවා. එතුමා සමග එතුමාගේ අමාත්‍යාංශ ලේකම් ජයන්ත බණ්ඩාර මහතාද අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතුරුදන් වීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා එතුමාගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විත්‍රසේන පණ්ඩිතරත්න මහතා. ආයුබෝවන් පණ්ඩිතරත්න මහත්මයා. පැහැදිලි කිරීමක් කරන්න එතුමාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔබට මොකද භූතයෝ ඔය හෝස් එක ගෙට අල්ලන්නේ? මම නෙමෙයි හොස් එක අල්ලන් ඉන්නේ මෙයා. ඒ භූතයට තමයි කිව්වේ. මම නෙමෙයි භූතයා මෙයා. අද උදෑසන 11ට පමණ මෙම අතුරුදන් වීම සිදුවන්නට ඇති බවටයි අප වෙත තොරතුරු ලැබෙන්නේ. පළතුපාන ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ටානියා අපත් සමග ඉන්නවා මේ වෙලාවේ. අපේ ඇමතිතුමයි ලේකම්තුමයි හරීම තේජවන්තව ආවා. ඇවිල්ලා අර හැමදාම කරනවා වගේ සුපුරුදු විදිහට මාත් එක්ක හොඳට කතා කළා. කතා කරලා
ඒ දෙන ගියා රූම් එකට. රූම් එකට ගියා විතරයි. ඇමතිතුමා. මොකද මුස්පේන්තුව? හරි ආන්දරව බලාගෙන ඉන්න බෑ. මම පේන බේත බොනවා. අම්මා. එපා. ඔක්කොම වෙන්නේ හොඳටයි කියලා දන්නේ නැද්ද? දැන් අපිට ජොලියේ ටික දවසක් ඉන්න පුළුවන්. ඊට පස්සේ වෙන දේ පස්සේ බලාගමු. ඕ නැකුලුවා. වරේ. අම්මා. ආයි බෝවා. අනේ දැන් ඉඳලා මොකටද? මගේ ඵලයකෝ. මට කොයින් හරි ඵලය හොයලා දෙන්නකෝ. අඬන්න එපා මැඩම්. අපි තාම දන්නේ නැහැනේ මොකද උනේ කියලා. කලබල නොවි අපි හිමීට හොයලා බලමු. ඔබලු කවුද? අපේ ඵලයේ යාළු මන්ත්‍රීලද? අනේ නෑ. අපි නායකතුමාගේ ලේකම්වරු. අනේ එතුමට කෝල් එකක් දුන්නා. නායකතුමා කොච්චර හොඳ කෙනෙක්ද? ඒ වගේ කෙනෙක් යටතේ වැඩ කරන්න ලැබිච්ච අපේ ඵලයේ වාසනාව. නායකතුමා ඔබ ළඟ එව්වේ අපේ ඵලය හොයන්න යන්නද? අනේ නෑ මැඩම්. අපේ නායකතුමා කිව්වා පළටු පාන ඇමතිතුමාට මොනවා හරි කරදරයක් වුණොත් අනේ අපේ ඵල නෑ මැඩම් වෙනවට කියනවා නෙමෙයි. සමාජිකත්වයේ මැඩම්ට දීලා ඊළඟ මැතිවරණයට මැඩම් ඉදිරිපත් කරන්න අපිට කටයුතු සූදානම් කරන්න කියලා කිව්වා. එයා පොදු ජනතාව වෙනුවෙන් කරගෙන ගිය සටන දිගටම කරගෙන යන එක මගේ වගකීමක් තමයි. මැඩම් මාක් මහත්තයාගේ මේක වෙන්න ඇතිනේ. ඔව්. ඇයි? අපිට මහත්තයාව ටිකකට හම්බ වෙන්න ඕන. එයා ටික දවසකට නුවර ගිහිල්ලානේ. ඇයි? කවද විතරයිද දන්නේ නැහනේ. මම හරියටම දන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බර්ස් දීලා ගියොත් මම මහත්තයට කියන්නම් කෝල් කරන්න කියලා. නෑ කමක් නෑ. අපි ආපහු මේ පැත්තේ ආපු දවසක ඇවිත් යන්න දෙන්න. කප්පන් ගැනීමකට වගේ ඉස්සුවොත් නම් කරදරයක් කරන එකක් නෑ. වෙන දෙයකට ඉස්සුවොත් නම් තමයි ඉතින් විශ්වාස කරන්න අමාරු. එහෙනම් කප්පන් ගන්න පැහැරගත්තට කමක් නෑ. කප්පන් කාරුම් මේවා. හෙලෝ. ඔව්. එයා තමයි කතා කරන්නේ. අනේ එයා ඉන්නවද? අනේ එයා පූස් පෙටියෙක් වගේ හරිම අහිංසකයි. එයාට කරදරයක් නම් කරන්න එපා හොඳේ. මට එයාව කෝටියක් වටිනවා. කෝටියක්? නෑ ඇත්තටම මම කිව්වේ මැඩගස්කර් සල්ලි වලින් තමයි කෝටියක් කිව්වේ. ඒක ලංකාවේ මුදලින් ලක්ෂ 20ක් විතර වෙන්නේ. ඔව්. ලක්ෂ 20ක්. හරි මන් දෙන්නම්. කරදරයක් කරන්නේ නෑ නේද ඇත්තටම? නෑ මං කීයටවත් පොලිසියට කියන්නේ නෑ. ඔව්. හෙට උදේ? හරි. හරි මං එතනට එවන්නම්. නෑ මගේ මල්ලි ඉන්නවා මල්ලියට එවන්න. ඔව් ෂුවර්. හරි එහෙනම් එයාට කරදරයක් කරන්න එපා හොඳේ. බුදු සරණයි මල්ලි. හොඳයි see you. bye. නේ මට නම් බෑ සල්ලි අරන් යන්න. උන් මොන වගේ මිනිස්සු දන්නේ නැනේ. මටත් මොකක් හරි කරදරයක් කළොත් එහෙම. අනේ මල්ලි සල්ලි ටික දුන්නම ඔයාට කරදරයක් කරන්නේ නෑනේ.
අනේ මං වෙනුවෙන් හොඳ කොල්ලා වගේ සල්ලි ටික ගිහින් දෙන්න. පවුනේ මල්ලි. ඒ මිනිස්සු දේ ඉඳන් රස්තිය අදුවේ සල්ලි ටික ලැබෙනකන්. චික් මට අමතක වුණානේ අහන්න චෙක් එකකින් දෙන්න බැරිද කියලා. කෑෂ්ම දෙන්න වෙන්නේ මල්ලි. ඕ මේ දෙනෝ නම් කෑෂ්ම දෙන්න ඕනේ. උන් චෙක් ගන්නෙ නෑනේ. මම මිහිරිට කිව්වා උන් දෙන්න ඇත්තටම මගේ යාළුවෝ දෙන්නේ තමයි ඒකින්ද බය වෙන්න දෙයක් නෑ කියලා. ඒක හොඳයි. මොකද ඔය බේත ගැන දන්න අයව නැති කරන්න තමයි උන් වෙලා ඇස් වෙන්නේ. ඒක නිසා අපිට ටිකක් පරිස්සම් වෙන්න වෙයි. අන්න නෙමෙයි වටින අම ගහන්න වටින්නේ. දෙයියන්ට කියලා මේ ඔරුන්ට දෙනවට වඩා හොඳයි සර් භූතේකට දෙන්නේ. ගන්න සර්. ගන්න. භූතේකට මෙයාට අල්ලන්න. ගන්න සර්. ගන්න. අම්මා. මොකද වෙලා තියෙන්නේ? මේක කඩ පොලිමක්ම කඩලා. කෝටි ගාණක් හොරකම් කරලා. අද පොලිසිය දේවාලයේ පෙන්නයි. මුන්ට දෙනවට වඩා හොඳයි පෙරේතියෙකුට දෙන්නේ. ගන්න සර්. ගන්න. පෙරේතියෙකුට මෙයාට අල්ලන්න. ගන්න සර්. ඒ කියන්නේ මුන් දැන් වැඩ පටන් අරන්. මට හිතෙනවා ඊළඟ ගේම මොකද්ද කියලා. යම් මාත් එක්ක. කවුද පුතේ ලයිට් එක නිව්වේ? අපි නම් නිව්වේ නෑ. අයියේ මේ තාත්තේ මේ අපේ පොතේ තිරලානේ. පොත් තිරලා? පොත් තිරලා? තිරලා? අයියෝ. අම්මේ අන්න මුට්ටිය. අම්මේ අන්න මුට්ටිය. කවුද යකෝ? කවුද යකෝ හැංගි සෙල්ලම් දාන්නේ? ඉන්නේ කෙප්පු අර වෙලෙට. මොකද උනේ? බලපන් ලේකමෝ අන්තිමට මට ගහක් යටත් නිදා ගන්න සිද්ධ වුණා. ගානන් ගන්න එපා සර්. අද දුක් විඳොත් හෙට සැප ලැබෙනවා කියනවනේ. සර් අද ගහක් යට නිදාගන්නේ හෙට ලංකාවේ ලොකුම හොටෙල් එක කොටස් අයිතිකාරයෙක් වෙන්නනේ. අන්න ලුයි ඇවිල්ලා අපිව එකයි යන්න. යන්. සර් ලුවිය කොහොමද අපි ඉන්න තැන දැනගත්තේ? අපි තාම පේන වේත බීලත් නෑනේ. එතකොට ලුවියා මොකද? මෙච්චර සල්ලියක් කොහෙන්ද මම මේ යකාට? එච්චර සල්ලි. මොකද මෝඩියෝ ලක්ෂ 20ක් කිල්ලුවේ?
අනිත් එක මේ එක ටෙලිෆෝන් කෝල් එකකට ලක්ෂයක් හම්බුණත් මද මෙන්න සල්ලි. සර්ගේ ගාන මේකෙන් අඩු කරගත්තනේ. ඒවා හරි ඒවා හරි. මේ අයියා ඉක්මනට හොයාගන්න බැරි වුණොත් අපිට ආපහු අයියා ඉන්නවා කියලා ගානක් හොයාගන්න පුළුවන්. එහෙම වුණොත් මම කෝල් එකක් දෙන්නම්. සර් හොඳයි. මොන කතාවද සර්? මේ වැඩේටත් අපිට දැම්මම ඇඩ්වාන්ස් එකක් දෙනවද? මොකද බම් මේ වෙලා තියෙන්නේ මේ? නතර කරපන් ඕක. තමා පැහැරගෙන ගිය ඉතා දරුණු මංකොල්ලකරුවන් සමග ඉතා තියුණු සටනකින් පසු තම ජීවිතය හා මුදල් බේරාගෙන පැමිණි වවුහාවගා සංවර්ධන අමාත්‍ය මෙරුල් පළතුපාන මැතිතුමා සහ එතුමාගේ ලේකම්තුමා අමාත්‍යංශ පරිශ්‍රයේදී ඇති වෙනවා නැති වෙනවා සහෝදරවරුනි. ඒ අවස්ථාවේ ඒ මොහොතේ මට දැනුනේ මේ අහිංසක පීඩිත ජීවත් වන මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් මා තවදුරටත් ජීවත් විය යුතුයි කියන උදාර සංකල්පයයි. ඒ සඳහා ඒ මැරයන් සමග සටන් කළ යුතුයි කියන උදාර සංකල්පය මගේ හිතට ඇතුළු වුණා සහෝදරවරුනි. ආදරණීය අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මේක මගේ ජයග්‍රහණයක් නෙමෙයි. මේක සමස්ත මේ රටේ ජීවත් වන පීඩිත අහිංසක ජනතාවගේ ජයග්‍රහණයක් බව මම මේ අවස්ථාවේදී ඉතා නිර්භයව ඉතාම සතුටින් ප්‍රකාශ කර සිටිනවා සහෝදරවරුනි. නංගියේ අයියේ අද රෑ පාටියට බඩු ගෙනාවා. මොන පාටියටද? ඇයි අර මංකොල්ලකාරයෝ පරාජය කරපු පාටිය අයියට කිව්වේ නැද්ද? අනේ කිව්වේ නෑනේ. මෝට කියලා නෑනේ. කොහොමදත් අයියේ ඔය ලොකු ලොක්කන්ට පොඩි උන් අමතක වෙනවා. අයියා කාලද? නෑ. මෝ කාලත් නෑනේ. දෙන්න. ඔය ගේට්ටුව අරින්න. අයියේ. එනවා කියලා? ඈ? එහෙම බෑනේ. ඔව් ඊට පස්සේ. ඔව් ඒක තමයි. අයියා බේරිලා අපික මට හීනයක් වගේ අයියේ. තාමත් හීනේ තමයි ඉන්නේ. රෑ පාටියක් ඉවර වුණාම මං අවදි වෙනවා. එතකොට මං එන්නම් තෝක උද්දන්න. යන්නම් අයියේ. අයියනේ මල්ලි ආපහු ගියේ? ඈ? ආපහු ගමම ගියේ මොකද මල්ලි? බඩේ අමාරුවක් වෙන්න ඇති. නරක කෑම කෑවහම ඔහම වෙනවා. පව්වනේ පොඩි එකා. පොඩි එකා. පැම්පසයක් අන්දා. මම පොඩි කාලෙත් එමෙතුමා වගේමයි. මේ කාමරෙත් නෑ. දැන් මෙහෙත් නැත්තම් ලේකම්මාගේ ගෙදරත් නැත්තම් මේ කොහෙද ඇත්තේ? අපි හිතන තරම් ඌ මෝඩ නෑ. මට පේන්නේ ලේකම් කාර්යයා යන තැන බේත අරන් යනවා වගේ. ඒ කියන්නේ අද රෑ පාටියටත් අපිට එන්නම වෙනවා. පොදුනා. මටේට පැනවියව් තියෙන දෙයක් කාලා බීලා හිටවියව් ඒකට එරහිවුන් දැන් ඉතින් පැනවියව් මා වෙත කරනම ගහපියව් පක්ෂියා හේ පක්ෂියා පක්ෂපාත වන තරමට ගොඩම තමයි පුතේ පක්ෂපාත බැලුවොත් නොවන මගක් නැතේ රම්පම් පම්පා පපප පම්පා ඔය පක්ෂපාත වන තරමට ගොඩම තමයි පුතේ පක්ෂපාත
බැලුවෝතින් නුඹට මගක් නැතේ අන්දලගත් කන්දවලෙන් උම්බාගත් නිලේ බොලව් මට වැඩ නොකොලොත් අනතුරු වනතුරේ ඒ බනේ දන්න උන් දැන් වටේට පැනපියව් තියෙන දෙයක් කාලා බීලා හිටපියව් ඒකට එරහි උන් දැන් ඉතින් පැනපියව් මා වෙත කරනම කහපියව් යන ගෙල්ලනි නොකියත් බෑ වගේ ඔය තිරිහන් වෙන බේත මගේ ළඟ තියනවා නගේ ඔය ගස්ස යන ගෙල්ලනි නොකියත් බෑ වගේ අනේ තිරිහන් වන බේත මගේ ළඟ තියනවා නගේ කුට්ටි ගණන් අම්බ කරපු මගේ කුළු පගයිනේ හරි හරියට වැඩි වැඩියෙන් අලයව් මට කඩේ කාගේද ෆෝන් එකක් රින් වෙනවා? sorry මගේ ඒකනේ මං කිව්වේ කාගේද ෆෝන් එකක් රින් වෙනවා කියලා. hello honorable minister Palatupana here. හතරිස් දෙකේ වත්තේ මෙහින් දැද්දි වත්තේ කොහොමද හොල්මන් උනේ? පාටිය අන්තිමට ලේකම් හිටියේ නෑනේ. නෑ. යන්. මට තේරෙනවා මේ සහෝදර සහෝදරියන්ට වෙන විපත ගැන. ඇත්තම කියනවා නම් මම මේ වෙලාවේ අපේ ගෙදර පුංචි පාටියක හිටියේ. නමුත් මේ සහෝදර සහෝදරියන්ට මේ විපත වෙනවයි කියලා ආරංචි වුණාම මම කොහොමද සන්තෝෂ වෙන්නේ? ඒකමයි මං තකහණියක්ම මෙතෙන්ට ආවේ. අනේ ඇමතිතුමනි, ඉක්මනටම මේකට පිළියමක් නොකළොත් අපි හැමෝම ඉවරයි. මේකේ එක්කෙනෙක් දෙන්නෙක් හරි මලොත් කාටද පාඩු? මට. ඒ මගේ සහෝදරියෝ හින්දා. ඉතින් මම උදව් නොකර කොහොමද මේ වෙලාවේ? ඇමතිතුමනි, මේ භූතයෝ ටික කොහොම හරි පන්නලා දෙන්න ඇමතිතුමනි. මම මේ එන ගමනොත් කතා කර ආවේ ඒ ගැන තමයි. මාතර මගේ හොඳ කට්ටඩියෙක් ඉන්නවා. බඩු ෂුවර්. මම මිනිහට කෝල් එකක් දුන්නා. මිනිහා කියනවා මේ වත්ත සම්පූර්ණයෙන් හිස් කරලා ලොකු තොইলයක් නටමු කියලා. ලක්ෂ 20ක් විතර යයි කියලා කිව්වා. මට සතුටුයි කියන්න සහෝදරවරුනි. ඒ සම්පූර්ණ මුදල මං විසින් දරනවා කියලා. සතුටුයි? ඔබතුමා නම් දෙයියෙක්. හැබැයි ඉතින් වත්ත මාස දෙකකටවත් හිස් කරන්න වෙනවා. අපිට සෙතක් වෙනවා නම් අපි ඇමතිතුමා කියන ඕන දෙයකට එකඟයි. මාගේ මේ ව්‍යායාමය හුදෙක් මගේ සැප පිණිස නොවේ. සතුටුයි? මලි, ඇමතිතුමා මොකද කියන්නේ? එතුමා කියනවා මාස දෙකකට වත්තස් කරලා දෙන්නේ කියලා. එතුමා ළමයිට ඉස්කෝලේකුත් බලලා තියෙන්නේ. අපිට නවාතැන් දෙන්න කියලා මේ රෑම දැනකුත් ලෑස්ති කරලා තියෙන්නේ. හෙටම මැදේනේ මහිමුන් ඉවුවා. අයිසිෝක බොරුවක්. මේකේ මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා. අනේ යන්න මහත්තයා යන්න. තමුසෙලගේ වැඩේම එතුමා මොන දේ කිව්වොත් ඒකට විරුද්ධ වෙන එක. විකල්පයක් නැහැ. ඔය වගේ එකෙක් මේ වත්තේ හිනියා. උනේ මොනවද කියලා ඌවත් දන්නේ නැහැ. මම කියන දේ තමුසෙලාට මහත්තයා අපේ ප්‍රශ්න විසඳ ගන්න. පවුනුදී මහත්තයා යන්න. යම්බයි යන්න මේ පයිලහා ඉන්න බෑ. කරපා යන්න.
මුන්නම් මොන දේ කිව්වත් හැදෙනේ උන් නෙමෙයි. පාම්බාගෙටයි බත් පැකට් එකටයි Tamange ආත්මය කරන්න එපා කියලා කොච්චර කිව්වද? උන් අහන්න. අරුන්දීන දුවමු. මේ ගේ මතකද? මේක අර ඇමතියාගේ පොඩි කාලේ ගේනේ. මේක? පාළුවට ඇරලා. යා. ස්ෆෝටනයක්. මහාචාර්යතුමා. මේ කොන්දේසි අනුව මේ ඉදිවෙන හෝටලයේ ලාභෙන් 25% හැම වසරෙදිම ඇමතිතුමාට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හෝටලයේ ඉහළ මාලයේ සුපිරි කාමරයක්. Say, the people are against the minister? Yes. මොකද්ද බං කිව්වේ? මෙතුමා අහනවා ආයිත් මිනිස්සු විරුද්ධ වෙන එකක් නෑ නේද කියලා. පිස්සුද? එහෙම විරුද්ධ වෙනවද? අපි ඒගොල්ලන්ට දිව්‍යමය සැප ලබා දෙනවා කියලා කියන්නේ. සර් කිව්ව විදියට දිව්‍යමය සැප සනීපෙට සූදානම් කරලා තියෙනවා. අපි මිනිස්සුට ඉස්කෝලේට ගිහින් දාන. මාස 2-3ක් යනකොට හොටෙල් එක හදලා ඉවරයි. ඒ මිනිස්සු ඕන තැනක මක බෑවිලා යයි සර්. සතුටුයි. සතුටුයි. එයාටත් සතුටුයි. එහෙනම් අපි දෙයියනේ කියලා හිතේ සතුටෙන් අස්සම් කරමු. කොතනද? මෙතන. හලෝ. අසං කරන්න එපා. හරි. අසං කරන්න එපා. හරි හරි. අසං කරන්න එපා බං. අසං කළා බං. අසං කරාද බූරුවෝ? බූරුවා? සෝරි මචං. No problem. No. You sign the paper. ඇයි මොකද වෙලා තියෙන්නේ? අපිට විරුද්ධ channel එක මේ වැඩේ සජීවීව පෙන්නනවලු. කවුද කිව්වේ? ගෑණි. උඹේ ගෑණි? නෑ උඹේ ගෑණි. සමාවෙන්න මැඩම්. බලහන් සුදු පුතේ වෙලා තියෙන වැඩේ මාව හිතවල පස් ගහයි. ලේකමෝ. අර මං වගේ එකාව කොහෙන් හරි අල්ලමු හරි. එතකොට අපිට පුළුවන් මේ වැඩෙත් උගේ පිටින්ම යවන්න. අපිට ඌ අල්ලගන්න බැරි වුණානේ සර්. ඇත්තද? අල්ලගන්න නම් ඔන්න දැන් අල්ලගන්න සර්. මං ළඟටම ආවා. පැහැදිලි? මේකද? සුදු ඵලයක්? සර් මොකද්ද සර් මේ මෙතන වෙන්න යන්නේ? මොකද්ද මේ වෙන්න යන්නේ? Please go. සුදු ඵලයක්? Go. යකෝ මොකද සිංහලෙන් Come. No problem. Let's go. Come here. Come. මාක් වල්ලන්න දැන් පමා වුණා වැඩි සර්. සර්ලා වල්ලන්න වත්තේ මිනිස්සු ටික අන්න අමාත්‍යංශ ඉස්සරහා බලන් ඉන්නවා.
මේ අර සුදාලව්වා මරෝපු පත්තේකා නේද? මූට කොහොමද පනාවේ? පනාවද අපි මැරිලාද කියලා බලමු සර්. තාම මැරිලා නැහැ. මං හිතන්නේ එළියට ගියාම මැරෙන්න වෙයි. දෙයනේ මූත් ඇවිල්ලා. ඈ පුස්පට්ටෝ. ඔබ කිව්ව නේද මූට ලියා ගන්න බැරි වෙන්නම දඟල් දැම්ම කියලා. ඈ? ඔව් ඔව්. ඌ දඟවල් දැම්මා. මුන් දෙන්න ඒ දඟවල් ගැලෙව්වා. විස්මිතයි. ආස්චාප්පේ. ආස්මි. විස්කිරින්ගයි. දැන් අපි මොකද කරන්නේ? අකුලලා හරියන්නේ නැති කරන්. දැන් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ සර්. ඔක්කොම වෙලා ඉවරයි. දැන් ඉතින් කරුණා කරලා කරදර නොකර දෙන්න එක බහිමු දෙවියට. හේතුවා මගේ අපි වල්ලන්න. හැලි. දැන් අල්ලයි අපේ වලිගේ.